දේශබන්දුට එරෙහි විෂමාචාර සොයා බැලීමට පරීක්ෂණ කමිටුවක් යෝජනාව ඡන්ද 151කින් සම්මතයි විරුද්ධව කවුරුවත් නැහැ. සූරිය මංගල්‍යයට සූරිය කිරි සුබ අලුත් අවුරුද්දක් වේවා. අකිත පෙරේරාත් රනිල් ධර්මසේනගේත් වාර්තාවකයි එය සටහන් කරන්නේ. ඒ දිවයින පුවත්පත වාර්තා කරන ආකාරය මේ අද පුවත්පතේ සටහන පොලිස්පති ඉවත් කිරීමේ කමිටු යෝජනාව සම්මතයි. යෝජනාව 151ක බහුතර ඡන්දයෙන් සම්මතයි. විරුද්ධව කිසිවෙක් නැහැ. ඡන්දය විමසන අවස්ථාවේ සභාගමේ සිටියේ മന്ത്രിවරු මේ 5 දෙනයි කියලායි සඳහන් කරන්නේ. ඒ අද පුවත්පතේ වාර්තාවක එලෙස සටහන් කර තිබෙන්නේ දේශබන්දු පොලිස්පතිවරයා ඉවත් කිරීමේ යෝජනාව මේ දිනමින දේශබන්දු නිරපන යෝජනාවට ඡන්ද 151ක් මුජිබ නිශාන්ත කාර්යපර අජිත් පෙරේරා පක්ෂව ස්වර්ණ විජේකෝන් සහ සන්ධ්‍යා කරුණාරත්නගේ වාර්තාවක සටහන් කරද්දී ඊයේ කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී නලින්ද ජයතිස්ස ඇමතිවරයාගේ දෙන පිළිතුර ඔබ මා මෙතන තියාගත්තොත් දේශබන්දු යවන්න ඡන්දය දෙන්න බැරි වෙනවා. ශාලිය කුමාර ගුණසේකරගේ වාර්තාව ඔබ මාව තවදුරටත් මෙතන රඳවගත්තොත් දේශබන්දු තෙන්නකෝන් ඉවත් කිරීමේ යෝජනාවට ඡන්දය දෙන්න මට බැරි වෙනවා. ඒ නිසා මට දැන් කරුණාකරලා යන්න දෙන්න. ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස කැබිනට් මාධ්‍ය සාකච්ඡාවේදී කියලා තියෙනවා. ඒ පැයක් විතර පැයකට ආසන්න කාලයක් අහපු ප්‍රශ්න වලට උත්තර දුන්නට අවශ්‍ය තමයි කියලා තියෙන්නේ. අමතුමා ගියත් නැතත් ඉතින් ලොකු ප්‍රශ්නයක් නැහැ. ඕගලන්ට කෙලින්ම අර කේක් කෑල්ල වගේ 159ක් තියෙනවානේ. ඕක ඉතින් අමතුමා එක්කෙනෙක් දෙන්නෙන් නොගියයි කියලා ප්‍රශ්නයක් නැහැ. ජනාධිපතිතුමාත් කිව්වේ මං කියලා තියෙනවා අයවැය කාලේ 60ක් හිටියම හොඳටම ඇති. ඉතුරු අය ගමට යන්න. ඇත්තනේ කතාව 159ක් ඕගොල්ලෝගේ පැත්තේ ඉඳද්දී නලින්ද ජයතිස්ස ගියා නැතා කියලා ඕකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ ඡන්ද පදනමට. මේකවත් හරියට කරමු දවස් 20ක් ගිරි උල්ලේ ගෙදර ඉඳලා මාතර උසාවියට එනකම් මෙලෝ සංසාරේ මිනිස්සෙක් මේ රටේ දන්නේ නැහැ. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාතර උසාවියේ මෙන්න ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා දවස් 21කට පස්සේ ටයි එකක් කෝට් එකක් දාලා බෙන්ස් එක ඇවිල්ලා බංකුවේ වාඩිලා ඉන්නකන් ඩෙස්ක් එකයි බංකුවයි ගේන්න කියපු මහතුරු දන්නේ නැහැ. ඒ නිසා ඒ පළවෙනි කුරුමානම වැරදිච්ච මේ පාරණ වරද්ද ගන්න එපා වසවිල් ලැජ්ජාවයි වෙන්නේ.